වෙල්කම් වීවර්ස් මේක 2013 මැයි 7 වෙනිදා බැංගලෝරයෙන් පිටත නගරයක් වන කෙන්ගරී චන්ද්‍රිකා නගරය සුපුරුදු පරිදි තම කාර්ය බහුල නොවන නිවාඩු ඉරිදා සාමාන්‍ය දවසක් වුණත් කෙන්ගරී පොලිස් ස්ථානයේ නිලධාරීන්ට පමණක් ඉතාමත් දැඩි කාර්ය බහුල දවසක් වුණ හේතුව ඔවුන්ට ලැබුණු දුරකථන ඇමතුමක් එම නගරයේම ජීවත් වුණ වයස අවුරුදු 35ක තරුණයෙක් වන නවීන් නැමැති පුද්ගලයා විසින් තමා එම ඇමතුම ලබා දුන්නේ. එම ඇමතුම ලබා දුන් නවීන් නැමැති පුද්ගලයා පවසා සිටියේ තම නිවසට ඇතුළතින් දරාගත නොහැකි දුර්ගන්ධයක් පැමිණෙනවා. සර්, ඒ ගඳ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. කරුණාකරලා ඔයාලට ඇවිත් ඒ ගඳ මොකක්ද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්දයි පවසා සිටියා. නිවෙස්වල පැමිණෙන ගඳ පොලිසියට ඇවිත් බලන්න උවමනාදයි සැර වුණු පොලිසියට ඊළඟට නවීන් පැවසූ වදන් ඇසූ විගසින් සහ ඔහුගේ කටහඬේ බැරෑරුම්කම තේරුම්ගත් පොලිසිය නවීන්ගේ බය ඔවුන්ටත් දැනී වහා කඩිමුඩියේ නවීන්ගේ නිවස බලා පිටත් වීම ආරම්භ කරා. නවීන්ගේ නිවසට ළඟා වන විටම ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ගෙයින් පිටත රැඳී සිටි නවීන් විවෘතව තිබූ තම නිවස දෙසට දෑත දිගු කර ඇතුළට යන්නැයි කියා සිටු විට පොලිසිය විසින් නවීන්වත් රැගෙන ගේ තුළට ඇතුළු වුණ විගසම පොලිසියගේ අත් ඉබේම තම සාක්කුවේ තිබෙන ලේන්සුව රැගෙන නාසය වසා ගත්තාය. නවීන් පෙන්වූ කාමරයට ළඟා වෙද්දී ඔවුන් දවල් ලබාගත් ආහාරය නැවත පිට කරන තරමට බඩ දඟලන්නට පටන් ගත්තේය.